දැන් හදන් ගිහලා සුමානයක් නැහැනේ. මොකද උනේ? බලන්නකො රජේ බස් වෙන්නේ. මේසරේ ලෝඩ් එකත් එක්කම බස් එක බ්‍රේක් ඩවුන් වුණානේ. ඒ වෙලාවේ පැසෙන්ජර්ස්ලා ඔක්කොම මගේ ඇඟට ආවනේ. අර මේ වැඩ දන්න ඉඳ අතරමුල්ල පැනලා වැනුවා. ඒකෙන් ෂේප්. නැත්තම් කන හම්බානකට. මිනිස්සු තමුසෙත් එක්ක ගෝරි දාගන්න එක අහන්න දෙයක්. ওই බස් එක ඇතුලේ වැඩට යන මිනිස්සු, වැඩ ඇරලා යන මිනිස්සු, ඉස්පිරිතාලේ යන මිනිස්සු, වැඩකට ගමන් යන මිනිස්සු. අමාරු වෙනවනේ තමුසෙක් බස් එක නිසා. තමුසෙට මං කී දවසක් කියලා තියෙනවද දුවලා විතරක් මදි ඔක නඩත්තු කරන්න කියලා හරියට. කෝ තමුසේ ඇහුවේ නැහැ? බසුන මේසරේ මොකද වෙලා තියෙන්නේ දන්නේ නැහැ නේ. බස් එක දාලා යනවා මම බලන්න. බසුන අදම බලලා ගන්න බැරිද? බෑ බෑ මේ හදිසි වැඩ වගේක් තියෙනවා. මාස දෙකකින් විනාශ කියලා නෑ මට ලෙඩක්. ඉතින් සුමිත් එහෙම කිව්වට හරියන්නේ නැහනේ. හදිසි වැඩ වගේක් තියෙනවා ඒක දෙන්න ඕනද? ඉතින් ඒක නිසා මං හිමීට බලන්නම් ඕක. බසුන බසුන මාර වැඩේනේ දිනුෂා. හුඟක් දවස් ඉඳන් ගායන් මට කතා කරේ නෑනේ. මං දැනුත් ගායන්ගේ ෆෝන් එකට කෝල් කරා. මොකද රෙකෝඩින් එකක් යන්නේ. අනිත් එක ඔයාගේ වැඩේටත් අත ගහනවා කියලා කිව්වනේ. ගායන් සමහර විට යාළුවොත් එක්ක ට්‍රිප් එකක් ගිහිල්ලත් දන්නේ නෑ. ඒත් මට කියලා යන්නේ. දැන් ඉන්න පිරිමි ළමයි ගැන නම් මට පොඩ්ඩක්වත් විශ්වාස නැහැ. පණ දෙන්න වගේ ආදරය කරනවා. දන්නේම නැතුව වෙන ගෑනු ළමෙක් එක්ක යාළුවේ. ගයන් එහෙම කෙනෙක් නෙමෙයි ලක්ෂි. කවුද දන්නේ යාට මොකක් හරි ප්‍රශ්නයක්ද කියලා. මේ රැට කෑම එහෙම කන්නේ නැද්ද? මොනවද ඔහෙට කියවන්නේ? ඔය වයසේදී අපිටත් ඔය වගේ ප්‍රශ්න තිබුණා. ඒවා සේරම අමතක කළා තමයි තාත්තා කෙනාව යෝජනාවට මං කැමති වුණේ. අපි කසාද බැන්නේ. දැන් ඔය අපි අතයන්ගේ ඉන්නේ. කසාද බඳින්න ලව් කරන්න මොයි නෑ. අවුතිරි තැප ළඟා වෙන්න ව්‍යාපාර දියුණු වෙන්න මතයක්වත් වියදම් නෑ. hina වෙන්න පුරුදු වෙන්න, hina වෙන්න පුරුදු වෙන්න. අවුතිරි තැප ළඟා වෙන්න ව්‍යාපාර දියුණු වෙන්න මතයක්වත් වියදම් නෑ. hina වෙන්න පුරුදු වෙන්න, hina වෙන්න පුරුදු වෙන්න. ගනුදෙනුවට එන ඇත්තෝ දුහර සිතින් පිළිගත්තෝ බලා ඉඳිත්තිම දියුණුවේ ඉනි පෙත්තට නැගගත්තෝ ඉනි පෙත්තට නැගගත්තෝ. අවුසිරි තැප ළඟා වෙන්න ව්‍යාපාර දියුණු වෙන්න සතයක්වත් වියදම් නෑ. hina වෙන්න පුරුදු වෙන්න,
hina වෙන්න පුරුදු වෙන්න. ඇයි අහංකාර දුසිතකම් භයංකාර පළවා හැර පළ ලබන්න හෙට දවසට අලංකාර හෙට දවසට අලංකාර සෞසිරි සැප ළඟා වෙන්න ව්‍යාපාර දියුණු වෙන්න සතයක්වත් වියදම් නෑ hina වෙන්න පුරුදු වෙන්න hina වෙන්න පුරුදු වෙන්න සෞසිරි සැප ළඟා වෙන්න ව්‍යාපාර දියුණු වෙන්න සතයක්වත් වියදම් නෑ hina වෙන්න පුරුදු වෙන්න hina වෙන්න පුරුදු වෙන්න මොකද සල්ලියට ඕනේ නේද? නෑ තාත්තේ මේ වෙන වැඩකට. ඒ කිව්වේ? මේ මම ගයන්ට කෝල් කරා. එයාගේ ෆෝන් එක වැඩ කරන්නේත් නැහැ. එයා මට තාම කතා කරෙත් නැහැ. ඇයි දන්නේ නැනේ. ඇයි තාත්තේ? මොකද ප්‍රශ්නයක්ද?